කොහොමද ඔයාලට ඔන්න කිව්ව විදිහටම මාළු පාන් එකේ රෙසිපි එක අරන් ආවා. මුලින්ම පාන් පිටි ග්‍රෑම් 250කට ලුණු තේ හැන්දක්, සීනි තේ හැඳි දෙකක්, ඊස්ට් තේ හැඳි 1යි කාලක් විතර දාලා හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ ඒකට ලා වුණු වතුර ටික ටික එකතු කරගන්න ගමන් මේ විදිහට අනා ගන්නවා. අනන අතරතුරේදී මේකට මාගරින් හරි බටර් හරි මේ සැහැන්දක් එකතු කරගන්න පුළුවන්. ඊස්ට් කෙලින්ම වතුරට එකතු කරන්නේ නැතුව ඊස්ට් ටිකයි සීනි ටිකයි එකට දාලා ඒකට මද උණුසුම් වතුර ටික දාලා ඊස්ට් ටික ඇක්ටිව් වෙනකන් තියලා එකතු කරගන්නත් පුළුවන්. ඒ වගේම මේක වතුරෙන් අනනව වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගෙන අනන්නත් පුළුවන්. එතකොටත් හොඳ රසක් මේ බන් එකට එනවා. මේ විදිහට විනාඩි 15ක් විතර හොඳට අනා ගන්න ඕනේ. එතකොට මේක ඇලෙන්නේ නැති සොෆ්ට් ඩෝ එකක් විදිහට එනවා. ඊට පස්සේ මේ භාජනයේ ඩෝ එකේ දෙකේම තෙල් ටිකක් ගහලා මේක ඩබල් සයිස් වෙනකම් වහලා තියන්න ඕනේ. කිචන් මැෂින් එකේ අනනවා නම් විනාඩි 5ක විතර අනාගත්තත් ඇති. ඩෝ එක පිපෙනකම් මේකේ ඇතුළට දාන මිශ්‍රණය හදාගමු. භාජනයකට තෙල් ටිකක් දාගෙන ඒක රත් වෙද්දී අබ ලුණු අමුමිටි ස්රම්පේ කරපිංච එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට පොඩි කරගත්තු සැමනුයි තඹගත්තු අලයි එකතු කරලා හොඳට කලවම් කරගන්න තියෙන්නේ. සැමන් වෙනුවට මෙතෙන්දී ලින්න මාළු තඹලා ගන්න පුළුවන් නම් රස වැඩි. ඊට පස්සේ මේකට කහ, තුණුපහ, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරගෙන ආයෙ හොඳට කලවම් කරගන්නවා. තෙල් ගොඩාක් එකතු කරලා මේ මිශ්‍රණය හදන්න එපා. තෙත අඩු මිශ්‍රණයක් තමයි අපිට ඕනේ. මේක හොඳට නිමුණට පස්සේ දහිෂ ටිකක් එකතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි පිපෙන්න තියපු ඩෝ එක. මේක අරගෙන මේක ඇතුලේ එකතු වෙලා තියෙන වාතය අයින් කරගන්නවා. ඊට පස්සේ මෙහෙම සමාන කොටස් වලට බෙදාගෙන චුට්ටක් වහලා තියාගන්නවා. විනාඩි 5කට විතර පස්සේ අරගෙන මේ එක ඩෝ බෝලයක් මෙන්න මේ විදිහට තුනී කරගෙන අපි හදාගත්තු මිශ්‍රණයෙන් ටිකක් තියලා මේ වගේ මාළු පාන් හැඩයට නවා ගන්නවා. මම එහෙම නමාගත්තු මාළු පාන් බේකින් පේපර් එකක් දාලා හදාගත්තු තැටියෙන් චුට්ටක් ඈත් වෙන්න තියාගන්නවා. බේකින් පේපර් එකක් නැත්නම් පොල් තෙල් ටිකක් බටර් ටිකක් ගාලා හරි මේ තැටිය ලෑස්ති කරගන්න පුළුවන්. මේ අපි හදාගන්න ඩෝ එකෙන් මාළු පාන් විතරක් නෙමෙයි බිත්තර බන්, එතකොට සොසේජ් බන්, සීනි සම්බල් බන් ඕන එකක් හදාගන්න පුළුවන්. අපි හදාගන්න ෆිලින් එක මැදට තියලා මේ විදිහට ඒකේ හැඩයට නවා ගන්න තමයි තියෙන්නේ. හරි රසයි. මේ හදාගත්තු බන් ටික මේ විදිහට බේකින් ට්‍රේ එකේ තව විනාඩි 10ක් විතර වහලා තියෙනවා රෙස්ට් කරන්න. ඊට පස්සේ ඒකට බිත්තර සාරු ගා ගන්න තමා තියෙන්නේ. මේකට බිත්තර කහමදේ විතරක් වෙන් කරලා ගන්න පුළුවන් නම් තවත් හොඳයි. මම ඊට පස්සේ උඩින් තලයට ටිකකුත් තිහ ගන්නවා. ඒක අනිවාර්ය නැහැ. ඊට පස්සේ සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක් ෆ්‍රී හිට් කරපු oven එකේ විනාඩි 20ක් මම මේ ටික බේක් කරගත්තා. පෙන්නුවේ ඉතිරුණු මිශ්‍රණයෙන් මම හදාගත්තු කට්ලට් ටිකක්. මේ තියෙන්නේ විනාඩි 20කට විතර පස්සේ එළියට ගත්තු බන් ටික. උණුවෙම මේක උඩ බටර් හරි මාගරින් හරි ගාලා හොඳට නිවෙන්න තියලා කන්න තමා තියෙන්නේ. ඔයාලත් හදලා රස බලලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අලුත් රෙසිපි එකකින් ආයෙ හම්බ වෙමු.